You melt the ice behind my stone cold eyes. I turn to ashes, but only just sometimes. Inhale your smoke, but you still act surprised. It's not my fault when we end up capsized. You call me crazy now, but you don't understand. I'm calling out to you. Can you hear a thing? 'Cause you lit the match that ignites the flame. Hello guys, good morning. ඔන්න ඉතින් අද තමයි අපේ ගාල්ල මාතර ට්‍රිප් එකේ දෙවැනි දවස. ඊයේ නිදා ගන්න ගොඩාක් රැ වුණ නිසා අද ඉතින් ටිකක් දවල් වෙනකම්ම කට්ටියම නිදි. ඊට පස්සේ ඉතින් හැරලා අපි උදේම ලෑස්ති වෙලා ගියා අපිට අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න. නුවර පැත්තේ ජීවත් වුණ අපිට මෙන්න මේ එක්ස්පීරියන්ස් එක නම් හරිම අලුත්. මොකද මේ වගේ දේවල් අපි දැකලම නැහැ. ඉතින් හරිම ආසාවෙන් තමයි අපි මේ ටික බලන්න ගියේ. බලන්නකෝ ඔයාලත් මොනවද මේ කියලා. මේ මාළු අල්ලන බෝට්ටු. මෙයාලා මේ දැන් සමහර අය යනවා මාළු අල්ලන්න පිටත් වෙන ඒවත් තියෙනවා. මාළු අල්ලගෙන ආව බෝට්ටුත් තියෙනවා. හැමදාම ගොඩක් අය නම් උදේ පාන්දර තමයිලු යන්නේ මේ මාළු අල්ලන්න. මේ තියෙන්නේ මාළු අල්ලගෙන ආව බෝට් එකක්. ඒකේ ඇතුලේ මාළු තියෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ බලන්නේ. මම මේ වගේ දෙයක් මේ දකින ජීවිතේ පළවෙනි පාර. බෝට් එකේ මෙන්න මේ යට තියෙන පොඩි කොටසේ තමයි එයාලා මාළු අල්ලගෙන එන ඒවා දාගෙන එන්නේ. මෙන්න මේ විදිහට රැලිය අයින් කරාම යටින් බලා ගන්න පුළුවන් එයාලා අද දවසේ අල්ලපු මාළු. අද නම් ටිකක් අඩුයි කියලා තමයි කිව්වේ එයාලගේ මාළු අස්වැන්න. මේ අපි බලන්න යන්නේ මාස ගාණක් මුහුද මැද ඉඳලා නැවතිලා මාළු අල්ලන් එන බෝට් එකක් බලන්න. මේකේ ඇතුළට අපි ගියාම දැක්කා සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම මෙයාලා මේ බෝට් එක ඇතුලේ දාගෙන යනවා. ඒ කියන්නේ උයන්න අවශ්‍ය දේවල්, නිදා ගන්න අවශ්‍ය දේවල්, ඒ හැම දෙයක්ම මේ බෝට් එකේ යාලා ගබඩා කරගෙන අරගෙන යනවා මාස ගාණකට හරියන්න. අපි මේවා මේ විදිහට බලලා සතුටු වුණාට ඇත්තටම ටිකක් මේ ජීවිතේ අමාරු ඇති කියන එක නම් අපිට තේරුණා. මොකද මාස ගාණක් මුහුදක් මැද මේ වගේ බෝට් එකක ඉඳගෙන දවසම මාළු අල්ලනවා කියන එක කොච්චර අමාරු ඇද්ද? ඉතින් අපිට එක්ස්පීරියන්ස් එක නැති වුණත් මේ වගේ දේවල් දැක්කහමත් අපිට හිතුණා ඒක කොච්චර අමාරු ඇද්ද කියලා. මෙන්න මේ මාස ගාණක් ඉන්න බෝට් වල මෙන්න මේ කොටසේ තමයි යාලා මාළු ගබඩා කරන්නේ. එයාලා බෝට් එක මේ වරායෙන් පිටත් වෙන්න කලින් මේ මුළු ඒරියා එකටම අයිස් කැට, ඒ කියන්නේ අයිස් පටවගෙන තමයි යන්නේ. ඉතින් මාළු අල්ලලා අල්ලන මාළු මේ අයිස් ගොඩේ දාලා යට හොඳට ෆ්‍රීස් වෙන්න පැක් කරලා තමයි මාස ගාණක් යාලා ඒ බෝට් එක ඇතුලේ ඒවා තියාගන්නේ. මෙතනින් කිරලා අරන් යනවද? කරවනවලට ගෙනියන එක විතරයි කිරන්නේ. දැන් ටිකකට කලින් ඒ අයිස් බොක්ස් වලින් ඒ එළියට දානවා දැකපු මාළුවෝ ගන්න නම් කරෝල වලට. මොකද එතන තිබුණ මාළු ටිකක් තැලිලයි තියෙන්නේ. පොඩක් තැලිලා තියෙන මාළු මෙයාලා කරෝල වලට ගන්නවා කියලා තමයි කිව්වේ. ඒ කරෝල වලට ගන්න මේ මෙතනදී හොඳට කපලා සෝදලා මේ තියෙන තැන තමයි එයාලා වේලන්නේ. එයාලා මේ වැඩවලට එතන වරායෙම පොඩි තැන් ටිකක් හදාගෙන ඉන්නවා. එක තැනක කපනවා, එක තැනක වේලනවා. ඒ වගේ තමයි එයාලා මේ වැඩ ටික මෙතන කරන්නේ. මෙතන කරන්නේ මාළු දැල් මහන එක. ඩැමේජ් වුණ මාළු දැල් ගෙනල්ලා මේ කට්ටියම එකතු වෙලා එතනදී ඒ මාළු දැල් එකින් එක ඒ සිදුරු ඩැමේජ් හරියට රිපෙයාර් කරනවා. ඒකල තමයි ආය මුහුදු යද්දි මේ දැල් ටික එයාලා අරගෙන යන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකින් එකට අපිට එක්ස්ප්ලේන් කරලා දුන්නේ අපිව මෙතනට එක්කන් ගිය අපේ සහන් අයියයි එයාගේ වයිෆුයි. ඉතින් එයාලා නිසා තමයි අපි මේ කවදාවත් අරගෙන නැති එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් උනේ. ආතර කොහෙද ඇවිල්ලා ඉන්නේ?
අපි ආවිත් ඉන්නේ මේ කොහෙද? බීච් එකට. අපි දැන් අන්නර පේන අන්නර කුඩට නගින්න යන්නේ. අපි දැන් ඊළඟට යන්නේ මෙන්න මේ මැද පේන චූටි දූපතට. මේකට සාමාන්‍යයෙන් හැම වෙලේම යන්න බැයිලු. මොකද වතුර වැඩි වුණාම මුහුදේ වතුර වැඩි වුණාම එතන යන පාර වැහෙනවා. ඉතින් එතකොට ඒ චූටි දූපතට යන්න බැහැලු. අපි මේ ගිය වෙලාවේ වතුර අඩු වෙලා එතන යන්න පුළුවන් විදිහට පාර හැදිලායි තිබුණේ. ඉතින් අපි ඉක්මනටම යන්න පිටත් වුණා එතනට ආයේ වතුර වැඩි වෙන්න කලින්. මෙන්න මෙතන මේ වතුර පාර මැදින් ගිහින් තමයි ඒ චූටි දූපත උඩට නගින්න තියෙන්නේ. අද අවුව සැර හොඳටම වැඩි දවසක් පිච්චෙන තරම් රස්නියයි. ඒ නිසා මෙන්න මේ ටික මේ විදිහට වතුර බැහැගෙන යද්දී අපිට හරිම සනීපයක් තමයි දැනුනේ. මොකද මෙතන මුහුදු වතුර හරිම කූල්. අපේ වැකේෂන් එකෙන් අපි ගොඩක්ම එන්ජොයි කරපු ට්‍රිප් එකක් වුණා මේ ගාල්ලමාතර ට්‍රිප් එක. මොකද අපිට මේ පැත්තේ තියෙන ලස්සන දේවල් ඒ වගේම අපිට බලන්න ආස හිතෙන දේවල් පෙන්වන්න ඉතින් අපි හොයාගෙන යනවට වඩා ඒ පැත්තේ කෙනෙක් හිටියාම එයාලා දන්නවනේ කොයි වගේ දේවල්ද බලන්න ඕනි කියලා. ඉතින් අපිට මේ කොරියාවේදී හම්බ වුණ අයියාගේ යාළුවෝ හිටපු නිසා එයාලා නිසා තමයි අපේ මේ ට්‍රිප් එක මෙච්චර ලස්සන වුණේ. මොකද අපි ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන හරි අපි නිකන් දන්න තැන් ටිකට විතරක් ගිහින් ආවනම් අපේ ට්‍රිප් එක මෙච්චර ලස්සන වෙන්නේ නැහැ. අපිට මෙහෙම එක්ස්පීරියන්ස් ලැබෙන්නේ නැහැ. ඉතින් අපි හරිම සතුටු වෙනවා මේ විදිහට මේ යාළුවොත් එක්ක අපිට මේ ට්‍රිප් එක යන්න පුළුවන් වුණ එක ගැන. අද පුදුම තරම් රස්නිය නිසා අපිට පුදුම තිබහක් තිබුණේ. ඉතින් අපි බීච් එක ගාවින් එළියට එනකොටම මේ ආච්චි සීයයි එතන ඇම්බුල් දොඩම් හදලා විකුණනවා. ඉතින් අපි එයාලට කියලා අයිස් කැට හොඳටම දාලා කූල් වෙන්න ඇම්බුල් දොඩම් ග්ලාසස් ටිකක් ගත්තා. ඉතින් ඒ ටික නිකන් දිව්‍ය භෝජනයක් වගේ දැනුනේ මේ වෙලාවේ. මොකද හොඳටම රස්නිය නිසා. මට ඔළුවේ කැක්කුමකුත් ඇල්ලුවා මේ රස්නිය නිසාද කොහෙද. ඉතින් අම්මට කියලා පොඩි හෙඩ් මසාජ් එකකුත් දාගෙන ඊට පස්සේ අපි ගියා ආයේ බීච් එකට. අපි දැන් යමු ස්නෝක්ලින් කරන්න. මේ මගේ ස්නෝක්ලින් කරන සෙකන්ඩ් ටයිම් එක. එක සැරයක් අපි ලංකාවට වැකේෂන් එකක් ගියාම පිජන් අයිලන්ඩ් එකේ අපි ස්නෝක්ලින් කරා. මේ සෙකන්ඩ් ටයිම් එක ඒ වුණාට මට ඉතින් ස්විමින් බැරි නිසා හරිම බයයි යන්න. ඉතින් මම මල්ලිත් එක්ක තමයි ගියේ. පොඩි දුරක් ගිහින් ආවා. අපේ ඔලී නම් මේ බීච් එකේ හිටපු ටයිම් එක හොඳටම එන්ජොයි කරා. පුදුම ආසාවෙන් තමයි මේ බීච් එකේ යා සෙල්ලම් කරේ. ඔලී නම් කොහොමත් වතුරට ගොඩක් ආස බබෙක්. ඉතින් එයාව බීච් එකෙන් අරගෙන යද්දි ගොඩක් හයියෙන් ඇඬුවා යන්න බෑ කියලාම. අපි ඉතින් මේ ෆොටෝ එකක් ගහන්න තමයි මේ ලෑස්ති උනේ. ෆොටෝ එකක් ගහන්න මෙතන වාඩි කරන්න කියපු එක අපේ ෆොටෝග්‍රැෆර් වීඩියෝ කරලා. අන්තිමට ෆොටෝස් නැහැ වීඩියෝ විතරයි. අපේ සහන් අයියලා අපිට ලන්ච් එක ඕඩර් කරන්න ගිය වෙලාවේ එළවලු රොටි අරන් ඇවිත් තිබුණා. ඉතින් මේ වගේ වතුර නටලා ඉන්න වෙලාවක එළවලු රොටි එකක් කියන්නේ ඉතින් දිව්‍ය භෝජනයක් වගේ තමයි. අපි දැන් ඊළඟට ලෑස්ති වෙන්නේ ස්කූබා ඩයිවිං කරන්න. ස්කූබා ඩයිවිං කරන්න කලින් කෑම කාලා ගියොත් ඇඟ පොඩ්ඩක් අවුල් යනවා. ඒක නිසා අපි පොඩි වලට එළවලු රොටි කාලා ජූස් බිව්වා. ලොකු දේවල් කන්න ගියේ නැහැ.
ස්කූබා ඩයිවිං කරන්න කලින් අපිට හැම දේම එතනින් එක්ස්ප්ලේන් කරලා දෙනවා. ඒ ස්ටෙප් වතුර යටට යනකොට අපිට වතුර යටදී කතා කරන්න බෑ. අපි පාවිච්චි කරන්නේ හෑන්ඩ් සිග්නල්ස් විතරයි. අපි හෑන්ඩ් සිග්නල් වලින් ඔයාලා ඕකේ කියලා මාරු කරන්නේ. ඕකේ කියලා අපි සිග්නල් එක අපි දෙන්නේ මේ සිග්නල්. ඒක තමයි ඕකේ සිග්නල්. ඊට පස්සේ අපි ස්ටෙප් බයි ස්ටෙප් වතුර යට මට්ටමට යනකොට අපි go down කියන සිග්නල් එක අපි දෙන්නේ. මේ සිග්නල්. අපි වතුර යටට ගියාම අපිට කතා කරන්න බැහැනේ. ඉතින් අපි හෑන්ඩ් සිග්නල්ස් වලින් තමයි කමියුනිකේට් කරගන්නේ. ඉතින් ඒක නිසා ඒ හැම දෙයක්ම හරියට එක්ස්ප්ලেইন කරලා දුන්නා. ඊට පස්සේ මේ විදිහට ස්කූබා ඩයිවිං වලට අවශ්‍ය ඉක්විප්මන්ට්ස් ටික එකින් එක ඇඳගත්තා. ඇත්තටම මේකත් මගේ ජීවිතයේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකක්. ස්කූබා ඩයිවිං කරලා නැහැ මීට කලින්. ඉතින් මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි මේ. මේක කරනවද නැද්ද කියලා යන්න කලින් 100,000 වාරයක් හිතලා තමයි ගියේ. පළවෙනිම දේ මට ස්විමින් බෑ. ඒ වගේම තමයි මම වතුරටත් ගොඩාක් බයයි. සෙරප්පු දෙක පන්න. වතුරට ගියාම හරි. වතුරට ගියාම හරි. විමිර හැකිනේ උසේ. ආහා. ඒ වුණාට එයාලා කිව්වා ස්විමින් පොඩ්ඩක්වත් බැරි වුණාත් එයාලා අපිව ස්කූබා ඩයිවිං එක්කන් යනවා කියලා බය නැතුව එන්න කියලා. ඉතින් මමත් තීරණය කරා මේ එක්ස්පීරියන්ස් එක ගන්න බය හිතුණත් මොකද මේ වගේ එක්ස්පීරියන්ස් අපි තව වයසට ගිහින් ගන්න බැරි නිසා. මේ ඔක්සිජන් සිලින්ඩර් එක එහෙම ඇඟට දාගෙන හිටගද්දි හිටගන්න බැහැ. පුදුම තරම් බරයි. ඒක දාගෙන හරිම අමාරුවෙන් තමයි බීච් එකට යනකම් ඇවිදගෙන ගියේ. ඊට පස්සේ ගිහින් ඉතින් වතුරට බැස්සහම නම් වතුරෙන් ඒකට සපෝට් එකක් එන නිසා ඒකේ බර දැනෙන්නේ නැතුව යනවා. අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා ඇත්තටම අපිව ඩීප් එකට එක්කගෙන ගියේ නැහැ. ෂැලෝ එකේ තමයි අපි ස්කූබා කරේ. ඉතින් අපිව මෙතන විනාඩි 10ක් 15ක් වගේ ට්‍රේන් කරලා තමයි එකගෙන ගියේ. ඔක්සිජන් එන බටේ අපි කටේ ගහගෙන ඉන්නේ. ඉතින් ඒක අතෑරුණොත් එහෙම මොනවාද අපි කරන්න ඕන වතුර යටදී? ඒ වගේ දේවල් හොඳට ප්‍රැක්ටිස් කරලා තමයි අපිව එකගෙන ගියේ. මුලදී බය හිතුණාත් මට වතුර යටට ගියාට පස්සේ නම් ඇත්තටම පොඩ්ඩක්වත් බය හිතුනේ නැහැ. මොකද වතුර යටදී ගොඩාක් ලස්සන දේවල් අපිට දකින්න තියෙන නිසා ඒ දේවල් වලට හිත ගියාම බය කියන එක අමතක වෙලා යනවා. ඉතින් මේ ලස්සන අලුත් එක්ස්පීරියන්ස් එකත් අරගෙන ඉවර වෙලා අපි ගියා ආයේ නවතිලා හිටපු තැනට. ඉතින් අපි අද මෙතනින් පිටත් වෙන්නයි යන්නේ. දාගන්න කාගෙද? කුංචි අනේ අපිට හොත් වෙලා යනප කක්කි දැන් යන්නේ මිරිස් වල tree hills coconut hill tree hills coconut tree hills අපි නැවතලා හිටපු තැනින් පිටත් වෙලා දැන් මේ යන්නේ ලෝකෙම ප්‍රසිද්ධ වුණ ලස්සන තැනක් බලන්න. ඒ තමයි coconut tree hills. මේ ප්ලේස් එකේ ගහපු Instagram ෆොටෝ එකක් ගොඩාක් ෆේමස් වුණානේ. ඉතින් අපිටත් හිතුණා මේ ලස්සන තැන බලාගෙන යන්න මේ පැත්තට ආව එකේ. ඉතින් එතනින් පිටත් වෙලා අපි ආවේ අද නවතින තැනට. ඒ තමයි මේ ලස්සන විලා එක. අපිට මේ තැන බුක් කරලා දුන්නේ අපේ හස්බන්ඩ්ගේ තව යාළුවෙක්.
ඉතින් අපි ඊයේ දවසත් මේ ලස්සන විලායකේ ලස්සන රැයක් ගෙව්වා. ඉතින් අපි ඒ මලිටත් ගොඩාක් ස්තුති කරනවා අපිට කරපු ඒ ආගන්තුක සත්කාරවලට. අපිට අපි හිටපු තැන හරියටම ලස්සන දකින්න පුළුවන් උනේ ඊළඟ දවසේ උදේ. ඉතින් හරිම ලස්සනයි වගේම තමයි රස්නියත් ගොඩාක් අඩුයි මේ පැත්තට වෙන්න. ඉතින් අපිට දැන් මේ ලස්සන තැනින් සමුගන්නත් වෙලාව ඇවිල්ලා. අපිට ඉතින් තව ටිකක් ඇවිදින්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඒ වුණාට ඉතින් අපි දවස් 2ක ට්‍රිප් එකකට තමයි ආවේ. දවස් 2 දවස් 3ක ට්‍රිප් එකක් වුණා අන්තිමට. ඉතින් තවත් ඉන්න බැහැනේ. ඉතින් අපි අද අපේ ගෙවල් වලට පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් අපි ගෙදර යන අතරමඟ තව ලස්සන තැනකට ගිහින් තමයි යන්න ලෑස්ති. වෙහෙරහේන විහාරය. මම හිතන්නේ මෙතන නොදන්න කෙනෙක් නැතුව ඇති. ඉතින් අපි ගෙදර යන ගමන් මේ ලස්සන පන්සලටත් ගොඩ වෙලාම යන්න කියලා ආවා. වෙහෙරහේන විහාරේ උඩ මළුවට යන්නම් පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නම්. හරිම රස්නිය නිසා අපි ගොඩාක් වෙලා හිටියේ නැහැ පන්සලේ. ඉක්මනට බුදුන් වැඳලා මෙතන තියෙනවා ප්‍රසිද්ධ නිකන් උමං විහාරයක් කිව්වොත් හරි. ඒ කියන්නේ පොළව යට තියෙනවා මේකේ විහාරයක් හදලා චිත්‍ර ඇඳලා බුදු පිළිම තියෙන තැනක්. ඉතින් අපි ඒක බලන්න ගියා. පලාතට ඇවිදින්න ගියාම ඉතින් කොයි වෙලේත් කූල් මොන හරි බොන්නම තමයි හිතෙන්නේ. ඉතින් අපි පන්සලෙන් එළියට එද්දිම තිබුණා සරුවක් තියෙනවයි කියලා. ඉතින් අපිට හිතුණා සරුවත් බොන්න. කෝකටත් ඒකේ පාට දැකලා මේක බොන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා හිතුන නිසා ඉස්සෙල්ලාම 2ක් ඕඩර් කරලා අපි අරගෙන බැලුවා. ඇත්තටම නිකන් කලරින් වලට පැණි රස කියන්නේ සීනි දාලා බොනවා වගේ හැඟීමක් තමයි ආවේ. ඇත්තට මේක රස නැහැ. ඉතින් අපි ආයෙ ගත්තේ නැහැ. ඒ දෙක බීලා ඉක්මනටම ආවා. යන ගමන් අඹයි වෙරළුයි අච්චාරු කෑවා. දැන් ඉතින් අපේ ලස්සන දවස් 3ක ට්‍රිප් එක ඉවර කරලා ආපහු ගෙවල් වලට යන්නයි මේ යන්නේ. ඉතින් අපේ වීඩියෝ එක බලපු හැමෝටම thank you so much.